Welcome to Logo Wishwire. I sell logoed only subscribers. Hello යාළුවනේ අද සාදරයෙන් පිළිගන්නවා ඔයාලව ලෝගෝ විශ්වයේ YouTube channel එකට. අද අපි කතා කරන්නේ කොහොමද ලෝගෝ හදන ඇප් එකකින් සල්ලි නොගෙවා ලෝගෝ එකක් හදාගන්න කියලා. ඒකට මම තෝරගත්තේ expert logo කියන ලෝගෝ ඇප් එක. ඉතින් ඔයාලට ඒකට ඉන්ට්‍රස්ට් වෙනවත් එක්කම ලස්සන ඉන්ට්‍රස්ට් එකක් දීලා තියෙනවා. එයාලගේ ටෙම්ප්ලේට්ස් වලින්. ඉතින් ඔයාලට පේනවා මෙතන ලස්සන ටෙම්ප්ලේට්ස් තියෙනවා. ඔයාලට කැමති එකක් හදාගන්න අමාරුයි මෙතන. ඔයාගේම තමයි මෙයාලා දීලා තියෙන එක එඩිට් කරගන්න ඔයාලට පුළුවන්. ඉතින් ඔයාලට ගියපු ගමන් පෙන්නනවා මෙතන logo name. එතකොට මෙතන මුලින්ම තිබ්බේ expert කියලා. ඉතින් මම මේක මෙතන edit දීලා හදාගත්තා මගේ channel එකේ නමට. ඊට පස්සේ මෙතන ඔයාලට දෙවෙනියට පෙන්නනවා menu bar එක. මෙතන menu bar එකෙන් පෙන්නන්නේ මෙතන යාලා දීලා තියෙන templates කොටස් කරලා තියෙන ආකාරය. ඉතින් මම දැන් ඉන්නේ all එකේ. ඊපස්සේ මම යනවා මෙතන scary එකට. එතකොට ඔයාලට පෙන්නනවා ලස්සන logos වර්ග ගොඩක් දීලා තියෙනවා. ඉතින් මම මේක තෝරගන්නවා. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ ඔයාලට පෙන්නනවා මෙතන logo එකට වඩා වචන ලොකුයි හින්දාම වචන පොඩ්ඩක් පොඩි කරගන්නවා. ඔයාලට මේක ස්පේස් එක වැඩි කරගන්න ඕන නම් තව පොඩ්ඩක් පොඩි කරලා ටෙක්ස්ට් එකට ගිහිල්ලා මේකෙන් තියෙන ඔයාලට ටෙක්ස්ට් එක වෙනස් කරගන්න ආකාරය. ඊට පස්සේ ටෙක්ස්ට් එකේ ෆොන්ට් එක ඊට පස්සේ මේකෙන් තියෙන ටෙක්ස්ට් එකේ කලර් එක මේකේ තියෙන ටෙක්ස්ට් එකේ සයිස් එක මේකෙන් තියෙන ටෙක්ස්ට් එකේ ලෙටර්ස් අතර ස්පේස් එක තියෙන ආකාරය මම පොඩ්ඩක් ස්පේස් එක වැඩි කරගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙතන ඒ අකුරක් දීලා තියෙනවා. එතනින් වෙන්නේ ඔයාලා ටෙක්ස්ට් එකේ width එකයි high එකයි අඩු වැඩි කරන එක. ඊට පස්සේ ඔයාලා 3D rotation කියලා එකක් පෙන්නනවා. ඒකට දුන්නාම ඔයාලට මේක ඔයාලට අවශ්‍ය දේ 3D rotation කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන curve කියලා එකක් තියෙනවා. ඒකට ඔයාලට අවශ්‍ය පරිදි curve කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා stock කියලා එකක් T අකුරෙන් පෙන්නන එක. ඒකට ගියපුවම ඔයාලට කැමති කලර් එකක් දාගත්ත හැකි ඔයාලේ layout එකට. ඊට පස්සේ ඔයාලට පෙන්නනවා outline කියලා එකක්. ඒකෙන් ඔයාලගේ තියෙන්නේ group සහ වචනවල layout outline එක fill කරන එක. ඊට පස්සේ background එක ඔයාලට කැමති background එකක් add කරගන්න පුළුවන්. හැබැයි only colors. ඒ හින්දා ඔයාලා දන්නවා මේක ඔයාලට undo කරගන්න ඕන නම් මෙන්න මේක try කරන්න. ඊට පස්සේ ඔයාලා මේක හදාන ඉවරයි නම් download කරගන්න නම් තියෙන්නේ මේ ටික් එක select කරලා ඉවරලා ඔයාලට පෙන්නනවා මේ වගේ තව ඉන්ට්‍රස්ට් එකක් පෙන්නනවා. එතකොට ඔයාලට තියෙනවා මෙතන වම් අත පැත්තේ කෙරවලේම download badge එකක් වගේ එකක්. ඒක set කරපුවම ඔයාලට confirm කරගත්ත හැකි. මෙතන logo එක save වෙලා තියෙනවා gallery කියලා. ඊට dismiss දීලා ඔයා ගිහින් gallery එකට බලන්න. gallery එකට ගිහින් බැලුවාම අපිට පෙන්නනවා අපේ logo එක save වෙලා තියෙනවා. ඉතින් මෙහෙමයි logo එකක් හදාගන්නේ. තවත් ඒ වගේ දේවල් දැනගන්න මාව subscribe කරලා තියාගන්න. සුබ දවසක්.